හරි කට්ටියටම ආයුබෝවන්. එතකොට අපි අද කතා කරන්න යන්නේ 11 වසරේ 9 වෙනි පාඩම ගැන. එතකොට මේක තමයි තාපේ කියන පාඩම. ඔයාලගේ 11 වසරේ සෙකන්ඩ් බුක් එක පටන් ගන්න මේ පාඩමෙන්. මේක සෑහෙන්න වැදගත් පාඩමක්. හැමදාම O level වලට මේකෙන් ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් හරි එසේ එකක් හරි අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. ඒක ඉස්සරහටත් එහෙම වෙනවා. හරිද? එතකොට මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ මේක එක වීඩියෝ එකක් නෙමෙයි වීඩියෝ කිහිපයක් තියෙනවා. එතකොට මම මේ පාඩම කරන්නේ මම මේ වීඩියෝ ස්ටික් කරන්නේ මේ තාපේ කියන පාඩම සම්පූර්ණයෙන්ම කවර් වෙන්න. එතකොට මම මේකේ තියරි කතා කරනවා. මේකේ පාස් පේපර්ස් ගණන් ටික ඔක්කොම මම හදනවා. ඒ කියන්නේ 2016 ඉඳලා 2024ට වෙනකන්. ඒ කියන්නේ මේ ළඟදී තිබ්බ එක්සෑම් එක වෙනකන් සියලුම MCQ සහ ස්ට්‍රක්චර්ඩ් එසේස් සහ එසේ කියන ප්‍රශ්න ඔක්කොම මම හැම එකක්ම සාකච්ඡා කරනවා. හැම ගානක්ම මම හදනවා. එතකොට දැන් මම මේ සාකච්ඡා කරන්නේ මේ PDF එක. මේ PDF එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මම එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකේ drive link එකක් දාලා තියෙනවා. ඒ drive link එකට මම මේ PDF එක අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට ඒ drive link එකට ගිහිල්ලා මේ PDF එක download කරගන්න පුළුවන්. එතකොට වීඩියෝ බලන්න කලින් ඕන නම් මේ PDF එක download කරගෙන print එකක් අරගෙන මේ වීඩියෝස් ටික බලාගෙන යන්න පුළුවන්. නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මාත් එක්කම මේ ටික කරගෙන යන්න. හරි. අපි වැඩි කතා නැතුව අපි කෙලින්ම පාඩමට යමු. හරිද? එතකොට අපි තාපය ගැන කතා කරන්න කලින් වචනයක් තියෙනවා උෂ්ණත්වය කියලා. මොකද්ද වචනේ? උෂ්ණත්වය. බලමු මොකද්ද මේ උෂ්ණත්වය කියලා කියන්නේ කියලා. උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය. මේ මෙන්න මේ වචන තුන වැදගත් වෙනවා. මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුම. මොකද්ද? මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුම. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ මොකක් හරි පදාර්ථයක් තියෙනවා කියලා. මොකක් හරි වස්තුවක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ කුඩා අංශු වලින් නැත්නම් අණු වලින් තමයි හැදිලා තියෙන්නේ. මොන වගේද හැදිලා තියෙන්නේ? කුඩා අංශු වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ අංශු හැම එකකටම තියෙනවා චලිතයක්. මේවා හම්බු චලිතයක යෙදෙනවා. මෙන්න මේ විදිහට යෙදෙනවා. හම්බු චලිතයක යෙදෙනවා. මේවා මෙහෙම චලනය වෙනකොට එකින් එක අතර ගැටෙනවා. එහෙම ගැටෙනවා. චලනය වෙනකොට මේ එකින් එක අතර හැප්පෙනවා නැත්නම් ගැටෙනවා. අන්න එතකොට නිපද වෙනවා. හරිද? මෙන්න මේ උෂ්ණත්වය කියන එක මොකද්ද නිපද වෙන්නේ? මෙන්න මේ උෂ්ණත්වය කියන එක නිපද වෙනවා. හරිද? එතකොට උෂ්ණත්වය කියලා කියන්නේ වස්තුවක් නිර්මාණය වෙලා තියෙන අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ විදිහට. හරිද? මේවා චලනය වෙනකොටනේ චාලක ශක්තියක් ඇති වෙන්නේ. චාලක ශක්තිය කියන්නේ මොකද්ද? E සමානයි භාගයක් mv වර්ගය. මේවා තරණය වෙන වේගය වැඩි වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ v වැඩි වෙන්න උෂ්ණත්වයත් එන්න වැඩි වෙනවා. හරිද? අන්න ඒ වගේ අදහසක් තමයි මේකේ මේ උෂ්ණත්වය කියලා කියන්නේ. හරි. ඊළඟට තියෙනවා උෂ්ණත්වය මැනීම නැත්නම් measuring temperature. හරිද? උෂ්ණත්වය මැනීම. උෂ්ණත්වය මැනීම සඳහා යොදා ගන්නා උපකරණය උෂ්ණත්ව මානය. මොකද්ද පාවිච්චි කරන උපකරණය? උෂ්ණත්ව මානය තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා දන්නවා ඇති. නැත්නම් මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ තර්මෝමීටර් කියලා කියන්නේ. ඊට පස්සේ උෂ්ණත්වමාන වර්ග කිහිපයක් තියෙනවා. අද ලෝකයේ සෑහෙන්න කියන්නේ මෙඩිකල් ෆීල්ඩ් එකේ. ඒ කියන්නේ මොනවද හොස්පිටල්ස් වල උෂ්ණත්වමාන පටන් ගන්නවා. ඊට පස්සේ ලැබ්ස් වල උෂ්ණත්වමාන පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ හැම තැනකම වගේ ගොඩාක් වෙලාවට උෂ්ණත්වමාන පාවිච්චි කරනවා. උෂ්ණත්වමාන වර්ග කිහිපයක් තියෙනවා. එතකොට ඔයාලගේ සිලබස් එකේ ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන උෂ්ණත්වමාන තුන ගැන විතරයි. පළවෙනි එක තමයි වීදුරු රසදිය උෂ්ණත්වමාන. මොකද්ද? වීදුරු රසදිය උෂ්ණත්වමාන. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ තියෙනවා වීදුරු මධ්‍යසාර. වීදුරු මධ්‍යසාර නැත්නම් එතනෝල් උෂ්ණත්වමානය. එතකොට ඔය මධ්‍යසාර වලටම තමයි එතනෝල් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යාංක උෂ්ණත්වමානය. මොකද්ද? සංඛ්‍යාංක උෂ්ණ. මේකට තමයි කියන්නේ ඩිජිටල් තර්මෝමීටර්. ඩිජිටල් තර්මෝමීටර් කියලා කියනවා. අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඩිජිටල් තර්මෝමීටර්. එතකොට මේ තුන ගැන තමයි අපිට ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. අපි මේකේ පළවෙනි එක ගැන සාකච්ඡා කරා. මොකද්ද? වීදුරු රසදිය උෂ්ණත්වමානය. මොකද්ද? වීදුරු රසදිය උෂ්ණත්වමානය. බලන්න රසදිය අඩංගු බල්බයකින් සහ එයට සම්බන්ධ වූ සිහින් සිදුරක්. නැත්නම් ඔකට කියනවා අපි කේශික සිදුරක් කියලා. කේශික සිදුරක්. කේශික සිදුරක් කියලා කියන්නේ ඔකට හොඳම උදාහරණය තමයි ඔයාලගේ පෑන ගන්නකො. ඔයාලා සාමාන්‍ය පාවිච්චි කරන බෝල් පොයින්ට් පෑන නැත්නම් ඇට්ලස් මොකක් හරි ඇට්ලස් කියන බ්‍රෑන්ඩ් එකනේ. හරිද? මොකක් හරි පෑනක වටේට තියෙනවා පොඩි ප්ලාස්ටික් කවර් නම් ඒක ඇතුලේ තියෙනවනේ තින්ත තියෙන බටේ. අන්න ඒ බටේ ඇතුලේ ඒ කියන්නේ වටේ කවරේ ඇතුලේ තියෙන මේ චූටි බටේට අපිට ඕනනම් කියන්න පුළුවන් කේශික නලයක් කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඊටත් වඩා සෑහෙන පොඩි මේ රසදිය ඇතුලේ ඒ කියන්නේ රසදිය උෂ්ණත්වමානතිය ඇතුලේ තියෙන ඒ නලේ. හරිද? වීදුරු නලයකින් සමන්විත වෙනවා. උෂ්ණත්වයේ වැඩි වන විට රසදිය ප්‍රසාරණය වී නලයේ සිහින් සිදුර දිගේ ගමන් කරනවා. ඔය කියන්නේ මෙන්න මේක. මෙතන මේ රූපේ බලන්නකො. මෙන්න මෙතන මේ තියෙන ටිකේ තමයි ඔය විදියට රසදිය ගබඩා කරලා තියෙන්නේ. රසදිය ගබඩා කරලා තියෙන්නේ. මේකට තමයි කියන්නේ බල්බ් එක කියලා කියනවා. මොනවද?
උෂ්ණත්වමානය බල්බ් එක කියලා තමයි කියන්නේ. එතකොට දැන් යම්කිසි උෂ්ණත්වයක් ආවට පස්සේ මෙන්න මේ රසදිය ටික ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ තියෙනවට වඩා ලොකු වෙලා මෙන්න මේ බටේ දිගේ මෙහෙම දිගට යනවා. හරිද? දිගට යනවා. මෙන්න මේ ඔයාලගේ ඊළඟ රූපේ පේනවා. මෙන්න මේ විදිහට මේක දිගේ දිගටම යනවා. හරිද? අන්න ඕකට තමයි කියන්නේ ඔන්න ඔය විදිහට යන විදියෙන් අපිට උෂ්ණත්වය කියව ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙනවා රස. ඇයි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඇයි උෂ්ණත්වමානයකට රසදියම පාවිච්චි කරන්න ඕන? අපිට පුළුවන් වතුර පාවිච්චි කරන්න. නැත්නම් පොල් තෙල් වගේ දේවල් පාවිච්චි කරන්න. නැත්නම් භූමි තෙල් වගේ දේවල් පාවිච්චි කරන්න. නැත්නම් පෙට්‍රල් වගේ දේවල් පාවිච්චි කරන්න. දැන් ඒක නම් හරි. පෙට්‍රල් වගේ ගත්තොත් එහෙම එතනෝල් වගේ දේවල් පාවිච්චි කරනවානේ. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඇයි ඉතින් අපිට වතුර පාවිච්චි කරන්න බෑ? ඒකට හේතුව තමයි රසදියම මේකට පාවිච්චි කරන්න හේතුවක් විදියට මෙන්න මේ තුන ගන්න පුළුවන්. එකක් තමයි පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ද්‍රවයක් ලෙස පැවතීම. මොකද්ද? පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ද්‍රවයක් විදියට පැවතීම. දෙවෙනි එක තමයි ප්‍රසාරණය පුළුල් පරාසයක් තුල ඒකාකාර වීම. තුන්වෙනි එක තමයි හොඳින් තාපය සන්නයනය කිරීම. දැන් අපි ඔකෙන් පළවෙනි එක ඔය මොකද්ද කියලා බලමු. පුළුල් උෂ්ණත්ව පරාසයක් තුල ද්‍රවයක් විදියට පැවතී. බලන්න මේකේ උෂ්ණත්ව පරාසය දීලා තියෙනවා සෙල්සියස් අංශක 39යි සෙල්සියස් අංශක ඍණ 39යි 357යි සෙල්සියස් අංශක. ඒ කියලා කියන්නේ මෙන්න මේ රසදිය නැත්තම් ගල් වෙන්න. දැන් වතුර වගේ දෙයක් ගත්තොත් එහෙම වතුර වගේ හිතන්න කෝපයක් තියෙනවා කියලා මේක සෙල්සියස් අංශක 0 මිදෙන්න පටන් ගන්නවා. හැබැයි රසදිය වගේ එකක් විදෙන්න පටන් ගන්නේ සෙල්සියස් අංශක ඍණ 39 දී. ඊට පස්සේ වතුර වගේ එකක් ගත්තොත් එහෙම ඒක වතුර නටන්න ගන්නවා. සෙල්සියස් අංශක 100 වගේ උෂ්ණත්වයකදී නටන්න ගන්නවා. හැබැයි රසදිය වගේ එකක් ඒ විදියට නටවන්න නම්, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරලා ඒක වාෂ්ප කරලා අරින්න නම් ඒක සෙල්සියස් අංශක 357ක් වගේ ලොකු උෂ්ණත්වයකට රත් කරන්න ඕන. දැන් වතුර වගේ ගත්තොත් එහෙම මෙන්න මේ වගේ. එතකොට අපිට මැනගන්න පුළුවන් උපරිම පරාසය කොච්චරද? 0.100යි. එතකොට 100ක වගේ පරාසයක් තමයි මැනගන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ රසදිය උෂ්ණත්වමානයක් ගත්තොත් එහෙම බලන්න මේක ඇතුලේ සෑහෙන්න ලොකු පරාසයක් මැනගන්න පුළුවන්. බලන්න 357 ඉඳලා කීයද? ඍණ 39 අතර වගේ පරාසයක් ගන්න පුළුවන්. එතකොට මේක ලොකු පරාසයක්. එතකොට ඒක වැදගත් වෙනවා මේ වගේ උෂ්ණත්වමානයක් හදනකොට. හරි. ඊට පස්සේ තියෙනවා ප්‍රසාරණය පුළුල් පරාසයක් තුල ඒකාකාර වීම. මොකද්ද? ප්‍රසාරණය පුළුල් පරාසයක් තුල ඒකාකාර වීම. ඒ කියලා කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි වුණා කියලා. එතකොට හැම වෙලාවෙම රසදිය කඳත් එකම ප්‍රමාණයකින් තමයි උඩ යන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ සෙල්සියස් අංශක 1කින් වැඩි වුණාම හරිද? මිලිමීටර් එකක් මෙන්න මේ විදිහට හිතන්නකෝ මෙන්න මේ විදිහට රසදිය මේක තියෙනවා. හරිද? මේක හරියට ඇඳේ සෝරි මම හරියට ඇඳෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තියෙනවා කියලා හිතන්නකෝ මෙන්න මේ විදිහට මෙහෙම ලකුණු කරලා තියෙනවා. හිතන්නකෝ සෙල්සියස් අංශක 1ක් රත් වුණාම මෙන්න මේ විදිහට එකයි උස ගියේ. ඊළඟට සෙල්සියස් අංශක රත් වුණාම තව එකක් උඩට යනවා. අන්න මේ විදිහට ඒකාකාරව තමයි උෂ්ණත්වය වැඩි වීගෙන යන්නේ. හරි. එතකොට ඒක එකක්. ඊට පස්සේ තියෙනවා හොඳින් තාපය සන්නයනය කිරීම. ඒක වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ දෙයකට. හරිද? දැන් හිතන්නකෝ දැන් මේක දැන් රසදිය තියෙනවා. රසදිය ආවරණය වෙලා තියෙනවා වීදුරුවකින්. මෙන්න මේ රසදිය වලට මෙන්න මේ පිටින් තාපය හොඳට ගියොත්නේ ඇතුළට ගියොත්නේ මේක මෙන්න මේ විදිහට ප්‍රසාරණය වෙන්න පටන් ගන්නෙ. මෙන්න මේ විදිහට මේක දිගේ මෙහෙම යන්නේ. හරිද? මේක ඇතුළට හොඳට තාපය ඇතුළට ගියොත්. එතකොට ඒක හොඳ තාප සන්නායකයක් වෙන්න ඕන. හරිද? එතකොට ඒ ටික තමයි එතනදී අපිට කතා කරන්න තියෙන්නේ. හරි දැන් අපි අද මොනවද මේ කතා කරේ? අපි කතා කරා උෂ්ණත්වය ගැන. එතකොට උෂ්ණත්වය හටගන්නේ කොහොමද? මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. උෂ්ණත්වය මනින්න පාවිච්චි කරන උපකරණයට කියනවා මොකද්ද? උෂ්ණත්ව මානය කියලා. උෂ්ණත්ව මාන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. වීදුරු රසදිය උෂ්ණත්ව මානය, වීදුරු මධ්‍යසාර උෂ්ණත්ව මානය, අනිත් එක තියෙනවා සංඛ්‍යාංක උෂ්ණත්ව මානය. නැත්නම් ඩිජිටල් තර්මෝමීටර් කියලා කියනවා. හරිද? දැන් අපි මේකෙදි කතා කරේ වීදුරු රසදිය උෂ්ණත්ව මානය කියලා තියෙනවා. ඒතකොට රසදිය අඩංගු බල්බයක් තියෙනවා, කේසික නලයක් තියෙනවා. ස්ථාපය ආවට පස්සේ මොනවද මේ රසදිය කඳ ප්‍රසාරණය වෙලා ඒ කේශික නලයේ දිගේ ඉහළ නගිනවා. ඒකෙන් අපිට උෂ්ණත්වය කියව ගන්න පුළුවන්. හරිද? දැන් ඇයි අපි මේකට රසදියම පාවිච්චි කරන්නේ? ඒකට වැදගත් වෙන කරුණු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් තමයි පුළුල් පරාසයක් තුළ ද්‍රවයක් විදියට තියෙනවා. ඒක සෑහෙන වැදගත් උෂ්ණත්වය කියව ගන්න. ඊට පස්සේ තියෙනවා ඒකාකාර විදියට තමයි ප්‍රසාරණය තියෙන්නේ. ඒ කියන්නේ හැම සෙල්සියස් අංශකයේදීම එකම ප්‍රමාණයකට තමයි රසදිය කඳ ප්‍රසාරණය වෙන්නේ.
ඊට පස්සේ තියෙනවා හොඳින් තාපය සන්නායනය කිරීම. එතකොට තාපය හොඳට ඇතුළට ගියොත් තමයි ඒක ලස්සනට අර විදිහට ප්‍රසාරණය වෙලා උඩ යන්නේ. හිතන්නකෝ මේක හරියට තාපය ඇතුළට ගියොත් නැති වුණොත් එහෙම අපිට වැරදි පාඨාංකයක් තමයි මේකෙදි පෙන්වන්නේ. ඊට පස්සේ හැබැයි රසදිය උෂ්ණත්වමානවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලන්න අවාසිය රසදිය විෂ සහිත බැවින් බිඳී ගිය විට පරිසර දූෂණයක් ඇති කළ හැකිය. වර්තමානයේ භාවිතය අඩු වෙමින් පවතී. ඒ කියන්නේ රසදිය කියලා කියන්නේ බැරලෝහයක් නැත්නම් හෙවි මෙටල් එකක්. ඒක සෑහෙන්න ශරීරවලටත් අහිත කරයි, ඒක අපිටත් අහිත කරයි, ඊට පස්සේ පරිසරයටත් අහිත කරයි. ඒ හින්දා දැන් ලෝකයේ රසදිය පාවිච්චි කරලා හදන ගොඩාක් උපකරණ පාවිච්චියක් ඇත්තෙම නැති තරම්. ඒකට රසදිය උෂ්ණත්වමාන දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒවා භාවිතයෙන් ඉවත් වීගෙන යනවා. හරි. එතකොට අපි රසදිය උෂ්ණත්වමාන ගැන කතා කරා. හරි දැන් ඒක ඉවරයි. ඊට පස්සේ තියෙනවා වීදුරු මධ්‍යසාර නැත්නම් එතනෝල් උෂ්ණත්වමාන. බලමු අපි කියවල මොනවද දීලා තියෙන්නේ කියලා. වීදුරු රසදිය උෂ්ණත්වමානයට සමාන වන අතර එහි උෂ්ණත්වමානයේ ද්‍රවය ලෙස මධ්‍යසාර නැත්නම් එතනෝල් තමයි අරගේ රසදිය පාවිච්චි කරා. මේකේ මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? එතනෝල් නැත්නම් මධ්‍යසාර තමයි පාවිච්චි කරන්නේ. බලන්න ඍණ 159යි 100යි අතර උෂ්ණත්වයක් මැනීමට යෝග්‍ය වෙනවා. දැන් බලන්න කලින් එකේ ගොඩාක් ලොකු උෂ්ණත්වයක් මයින්න පුළුවන්. 357ක වගේ ලොකු උෂ්ණත්වයක් මයින්න පුළුවන්. හැබැයි රසදිය උෂ්ණත්වමානයේ එතනෝල් උෂ්ණත්වමානයේ සෙල්සියස් අංශක 100ක් තමයි මයින්න පුළුවන් උපරිම උෂ්ණත්වය. ඊට වඩා උෂ්ණත්වය මයින්න බෑ. මොකද හේතුව තමයි රසදිය. හිතන්නකෝ සෙල්සියස් අංශක 120ට වගේ රත් කරොත් එහෙම මොනවද රසදිය නෙමෙයි මධ්‍යසාර ටික වාෂ්ප වෙලා යන්න පුළුවන්. එහෙනම් ඒක සෙල්සියස් අංශක 100ට වඩා උෂ්ණත්වය මයින්න ඉතර යෝග වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේකේ විශේෂත්වය තමයි බලන්න මේක ඍණ 115ක වගේ අඩු උෂ්ණත්වයකදී උෂ්ණත්වය මැනීමට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් ඍණ 39ක් වගේ උෂ්ණත්වයකට තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ ඍණ ගාන වැඩි වෙන්න සීතල ගතිය වැඩි. ඒ කියන්නේ ඍණ 20ට වඩා ඍණ 40 සීතලයි. හරිද? ඒ කියන්නේ ඍණ 39ට වඩා හරිද ඍණ 115 කියන එක ගොඩක් සීතලයි. එතකොට රසදිය උෂ්ණත්වමාන ගොඩක්ම යෝග්‍ය වෙන්නේ ඉහළ උෂ්ණත්වයක් වගේ ඒවා මයින්ද රසදිය උෂ්ණත්වමාන යෝග්‍ය වෙනවා. හරිද? වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන ගොඩක් යෝග්‍ය වෙන්නේ මොනවද? අඩු උෂ්ණත්ව මයින්ද තමයි මේක පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ යෝග්‍ය වීමට හේතු. එතනෝල් වල ද්‍රවාංකය ඊට අඩු නිසා. ওই ද්‍රවාංක තාපාංක කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. දැනට නිකන් මතක තියාගන්න. ද්‍රවාංක සහ තාපාංක ඍණ 115 නිසා පහළ උෂ්ණත්ව මැනීමට යෝග්‍ය වෙනවා. අරක ටිකක් ලොකු උෂ්ණත්ව මැනීමට තමයි යෝග්‍ය වෙන්නේ. මේක ගොඩක් පහළ උෂ්ණත්ව මැනීමට යෝග්‍ය වෙනවා. වෙනස් ද්‍රව වලට සාපේක්ෂව ප්‍රසාරණය වැඩි. හරිද? දැන් හිතන්නකෝ ඔය කියන්නේ රසදිය හිතන්නකෝ සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි වෙනකොට රසදිය උඩට යන්නේ. ඒ කියන්නේ අර කේශික නලයේ දිගේ උඩට යන්නේ සෙන්ටිමීටර් 1ක් කියලා හිතන්නකෝ. හැබැයි එතනෝල් මොකද වෙන්නේ? එතනෝල් සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි කරනකොට එතනෝල් යනවා සෙන්ටිමීටර් 2ක් විතර. යන්නේ මේ විදිහට වැඩිපුර උසකට ගියපුවාම අපිට ඒක කියව ගන්න ලේසි. ඒ කියන්නේ අර නිකන් බල චූටි උසක් නෙමෙයිනේ කියවන්නේ සාමාන්‍ය සෙන්ටිමීටර් 2ක් යනවා කියලා කියන්නේ අපිට හොඳට කියව ගන්න පුළුවන්. එතකොට මේක අන්න එතන ඒ වාසිය තියෙනවා. ඊට පස්සේ ප්‍රසාරණයේ උෂ්ණත්වය සමග ඒකාර වෙනවා. අර රසදිය උෂ්ණත්වමානය වගේම හැම සෙල්සියස් අංශකයේදීම උඩට යන්නේ එකම ප්‍රමාණයකින්. එතකොට මේ ඒ වාසිය උෂ්ණත්වමාන දෙකේම තියෙනවා. ඊට පස්සේ අමතර කරුණු විදියට තියෙනවා පිරිසිදු එතනෝල් අවර්ණ නිසා පහසුවෙන් කියවා ගැනීම සඳහා වර්ණ ගන්වන්න ඕනේ. ඒකට කියන්නේ මේක මොනවද මේ පාට කරලා තියෙන මේක රතු පාටින් වගේ පාට කරලා තියෙන. එතකොට ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි කතා කරා රසදිය උෂ්ණත්වමානය ගැන කතා කරා. ඊට පස්සේ එතනෝල් නැත්නම් මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මොකද්ද? සංඛ්‍යාංක නැත්නම් ඩිජිටල් තර්මෝමීටර්. දැන් වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේ තර්මෝමීටර් එක තමයි. නැත්නම් ගොඩාක් වෙලාවට ඔය ඔයාලා ડોක්ටර්ස්ලා ළඟට ගියා ડોක්ටර්ස්ලා වුණත් දැන් පාවිච්චි කරන්නේ මේක. ඒකට හේතුව තමයි මේක පාවිච්චි කරන්න හරි ලේසි. හරිද? ද්‍රව ප්‍රසාරණය වෙනකොට උෂ්ණත්වය මත රඳාපවතින ප්‍රතිරෝධක වැනි විද්‍යුත් ගුණයක් භාවිතා කරනවා. ඒකට මේක ඉලෙක්ට්‍රික් එකක් තමයි තියෙන්නේ. ඕකේ ඔතන බාන ඩිජිටල් වැටෙනවා. හරිද? එකපාර ඕකෙන් සෙල්සියස් මැනගන්න පුළුවන්, ෆැරන්හයිට් ඕන කෙල්වින් තුනෙම මැනගන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වය කෙලින්ම සංඛ්‍යාවක් ලෙස කියව ගන්න පුළුවන්. ඒකට මේක අර හරියටම ගන්න ඕන. අපි අර නිකන් අර දැන් මේ උෂ්ණත්වමාන බලුවොත් එහෙම මේවා බල මේ දශම ස්ථාන හොය එහෙම සෙල්ලමක් දාන්න වෙන. හැබැයි මේකේ ඕනේ නැහැ කෙලින්ම රීඩින් එක මෙන්න මේ ඩිජිටල් තිරේ වැටෙනවා. ඒකට ඒක මාර ලේසි. ඊට අමතරව ඔයාලා දැකලා ඇති කොරෝනා කාලේ පාවිච්චි කරා මොකද්ද? අර ඔළුවට එහෙම තියලා බැලුවේ අර ගන්නයක් වගේ. හරිද? අන්න ඒකේ තියෙන IR සෙන්සර් එකක් තියෙනවා. IR. හරිද? ඕක ඔයාලා ඉගෙන ගන්නවා තරංග පාඩම මතකනේ. 11 වසරේ දෝරණ හා තරංග පාඩම. අන්න ඒකේ තියෙනවා නේද? අදෝරක්ත කිරණ කියලා. අන්න මෙතනදී පාවිච්චි කරන්නේ අදෝරක්ත. මෙතනදී ඔයාලට ඒක දීලා නැහැ. ඒකට ඔයාලට දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ උෂ්ණත්වමාන ටික තමයි ප්‍රධාන වශයෙන්ම දීලා තියෙන්නේ. හරි. එතකොට මේ ටික තමයි දැන් මම හිතනවා කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ උෂ්ණත්ව පරිමාණ නැත්නම්
ටෙම්පරේචර් ස්කේල්. ඒ කියන්නේ දැන් උෂ්ණත්වයේ මයින්ඩ් පාවිච්චි කරන එක ඒකක ටිකක් තියෙනවා. අපිට දැන් කතා කරන්න තියෙන්නේ අන්නේ ඒකක ගැන. උෂ්ණත්වය මැනීම සඳහා බහුලව භාවිතා වන පරිමාණ තුනක් තියෙනවා. පරිමාණයක් සැකසීමට යොදා ගන්නා වෙනස් නොවන උෂ්ණත්වය අචල ලක්ෂ ලෙස හැඳින්වෙනවා. මම ওই දෙක වෙන වෙනම පැහැදිලි කරන්න. බලන්න උෂ්ණත්වය මැනීම සඳහා බහුලව භාවිතා කරන පරිමාණ තුනක් තියෙනවා. මොනවද මේ පරිමාණ තුන? පළවෙනි එක තමයි සෙල්සියස් වලින් මයින්නවා. අනිත් එක තමයි ෆැරන්හයිට් වලින් මයින්නවා. අනිත් එක තමයි කෙල්වින් වලින් මයින්නවා. මොනවද මයින් තුන? එකක් තමයි සෙල්සියස්, අනිත් එක තමයි ෆැරන්හයිට්, අනිත් එක තමයි මොනවද? කෙල්වින්. එතකොට මොකද්ද මේ අචල ලක්ෂ කියලා කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ පරිමාණ හදනකොට විද්‍යාඥයෝ පාවිච්චි කරලා තියෙනවා. හරිද? පෘථිවිය වෙනස් වෙන්නේ නැති දේවල්, ඒ කියන්නේ පෘථිවිය වෙනස් වෙන්නේ නැති උෂ්ණත්ව. හරිද? එක අචල ලක්ෂයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. අයිස් දිය වෙන එක. සාමාන්‍යයෙන් සෙල්සියස් වලින් ගත්තොත් එහෙම අයිස් දිය වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී. ඒක ෆැරන්හයිට් වලින් ගත්තොත් එහෙම ඒක 32 දී. ඒක කෙල්වින් වලින් ගත්තොත් 273 දී. එතකොට අන්න ඒ විදිහට තමයි ඒක අරන් තියෙන්නේ. ඊට පස්සේ ඉහළ අතර ලක්ෂයේ විදිහට සෙල්සියස් අංශක හිමාලය ජලය වෙන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සෝරි. ජලය හිමාලය වෙන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සෙල්සියස් අංශක 100යි කියලා තමයි අරන් තියෙන්නේ. බාණ්ඩ මේ දෙක අතර පරතරය බලන්න කීයක් තියෙනවා? මේ දෙක අතර පරතරය. බලන්න මෙතන කොටස් 100ක් තියෙනවා. ඔයාලා මෙතන 212න් 32ක් අඩු කරපුවාම ඔයාලට 180යි කියලා. ආයේ මෙතනත් කොටස් 100ද තියෙන්නේ. මෙතනත් කොටස් 100ක් තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට සෙල්සියස් එකයි කෙල්වින් එකයි අතර පරතරය සමානයි. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම් ගණන් හදද්දි. හරි. එතකොට මොකද්ද උෂ්ණත්වයේ මයින්ඩ් ප්‍රධාන වශයෙන් පරිමාණ කීයක් පාවිච්චි කරනවද? 3ක් පාවිච්චි කරනවා. මොකද්ද මේ තුන? සෙල්සියස්ුයි, ෆැරන්හයිට්ුයි, කෙල්විනුයි. එතකොට ඒවා හදන්න පාවිච්චි කරා මොකද්ද වෙනස් නොවන උෂ්ණත්වය. ඒවට අපි කියනවා මොනවද? අචල ලක්ෂ කියලා. එතකොට මෙතනදී අචල ලක්ෂ දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි පහළ අචල ලක්ෂයයි, අනිත් එක තමයි ඉහළ අචල ලක්ෂය. පහළ අචල ලක්ෂය කියලා කියන්නේ අයිස් දිය වෙන උෂ්ණත්වය. අයිස් දිය වෙන උෂ්ණත්වය ඉහළ අචල ලක්ෂය විදිහට ගාලා දෙනවා. ජලය හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය. බලන්න එතකොට සෙල්සියස් වලින් ගත්තොත් නම් ඒක සෙල්සියස් අංශක 0යි. මොනවද? ඒක ෆැරන්හයිට් වලින් ගත්තොත් සෙල්සියස් අංශක 32, කෙල්වින් වලින් ගත්තොත් 273. එතකොට මේ විදිහට තමයි ඒ ටික වෙනලා තියෙන්නේ. කොටස් වලින් ගත්තොත් එහෙනම් කොටස් 100යි, 180යි, 100යි වගේ තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ රූපේ තියෙන්නේ ඒ ටිකම තමයි. හරිද? බලන්න ෆ්‍රීසිං වෝටර්. ඒ කියන්නේ අයිස් මිදෙන උෂ්ණත්වය. අයිස් මිදෙන්න පටන් ගන්න සෙල්සියස් අංශක 0ේදී. කෙල්වින් වලින් ගත්තොත් නම් 273 දී. මෙතන 1.5 කියන එක වැදගත් නැහැ. ඒක එච්චරම සලකන්නේ නැහැ. හැබැයි හරිමගේ තමයි 273.1.5. ඊට පස්සේ ෆ්‍රීසිං වෝටර්. ඒ කියන්නේ අයිස් මිදෙන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් කිව්වොත් එන්නේ ඒක සෙල්සියස් අංශක සෙල්සියස් නේ ෆැරන්හයිට් 32ක්. ඊට පස්සේ උඩ තියෙනවා බොයිලිං වෝටර් නැත්නම් ජලය හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි, කෙල්වින් නම් 373යි, ෆැරන්හයිට් නම් 212යි. එතකොට ඒ ටික තමයි එතනදී කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා කෙල්වින් පරිමාණය සහ නිරපේක්ෂ ශූන්‍ය. මොකද්ද? කෙල්වින් පරිමාණය සහ නිරපේක්ෂ ශූන්‍ය. නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ යම් වස්තුවකට තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය. මොකද්ද? යම් අවම උෂ්ණත්වය. මෙම උෂ්ණත්වයේදී වස්තුව සෑදී ඇති සියලු අංශු වල චාලක ශක්තිය බිඳුවක් වෙනවා. මොකද්ද චාලක ශක්තිය බිඳුවක් කියලා කියන්නේ? ඒ කියන්නේ නිරපේක්ෂ ශූන්‍ය. දැන් මම කියවනේ ඉස්සල්ලා උෂ්ණත්වය ඇති වෙන්නේ අංශු වල තියෙන චාලක ශක්තිය හින්දා කියලා. නැත්නම් මධ්‍යන්න චාලක ශක්තිය. හැබැයි හිතන්නකෝ මොකක් හරි වස්තුවක් නිරපේක්ෂ ශූන්‍ය කියනවා කියලා. නිරපේක්ෂ ශූන්‍ය තියෙනකොට මේ අංශු වලට චාලක ශක්තියක් නැහැ. මේවා නිකන් මොනවද? ගල් ගැහිලා වගේ එක තැන තියෙනවා. එතකොට මේක තමයි පෘථිවියේ තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය. ඒක කෙල්වින් වලින් ගත්තොත් කෙල්වින් 0යි. හරිද? ඒක සෙල්සියස් වලින් ගත්තොත් -273යි සෙල්සියස්. මේ දෙක එන විදිය මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? මෙම උෂ්ණත්වයේදී වස්තුව සෑදී ඇති සියලු අංශු වල චාලක ශක්තිය මොකද්ද වෙලා තියෙන්නේ? චාලක ශක්තිය 0යි නැත්නම් 0යි කියලා ගන්න පුළුවන්. සෙල්සියස් පරිමාණයෙන් මේක -273.15යි සෙල්සියස් අංශක වෙනවා. ඊට පස්සේ මේක කියන්නේ -273යි සෙල්සියස් සමාන වෙනවා කෙල්වින් 0. මේ දෙක සමාන. හරිද? සාමාන්‍යයෙන් අපි නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ කෙල්වින් නම් 0යි කියලා තමයි ගන්නෙ. සෙල්සියස් නම් -273. ඊට පස්සේ තියෙනවා කෙල්වින් ශූන්‍ය. කෙල්වින් පරිමාණය සකසා ඇත්තේ නිරපේක්ෂ ශූන්‍ය ලෙස ගැනීමෙනි. එතකොට නිරපේක්ෂ ශූන්‍ය කෙල්වින් නම් 0යි. උෂ්ණත්වය මැනීමට අන්තර්ජාතික ඒකකයේ විදිහට පාවිච්චි කරන්නේ මොකද්ද? කෙල්වින්. සෙල්සියස් නේ අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ සෙල්සියස් නේ. හැබැයි අන්තර්ජාතික ඒකකය තමයි කෙල්වින්. කෙල්වින් කැපිටල් K.
මොකද්ද කැපිටල් K. ඇයි මේක කැපිටල් K කියලා පාවිච්චි කරන්නේ? මේ කෙල්වින් කියලා කියන්නේ විද්‍යාඥයෙක්. එතකොට මේ කෙල්වින් කියන විද්‍යාඥයා තමයි මේ කෙල්වින් පරිමාණය හදාගත්තේ. සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක්ගේ නමකින් එන අකුරු වලට ගොඩක් වෙලාවට මෙන්න මේ කැපිටල් තමයි බලන්නේ. දැන් මොනවද ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නිව්ටන් නේ. ඒතකොට නිව්ටන් කියනකොට අපි පාවිච්චි කරන්නේ මොනවද? කැපිටල් N. සිම්පල් N පාවිච්චි කරන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි. ඒතකොට කෙල්වින් හොයාගත්තේ කෙල්වින් සාමිවරයා. ඒතකොට එයාට ගෞරවයක් විදියට තමයි මේ කෙල්වින් කියන නම පාවිච්චි කරන්නේ. හරි. හරි දැන් බලමු අපි පොඩ්ඩක් සමරයිස් කරලා බලමු අපි මොනවද කතා කරේ කියලා. අපි කතා කරා උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා. උෂ්ණත්වය කියන්නේ මොකද්ද? අංශු වල තියෙන මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. ඊට පස්සේ උෂ්ණත්වයේ මයින්ඩ් අපි පාවිච්චි කරනවා කිව්වේ මොකද්ද? උෂ්ණත්ව මානය. උෂ්ණත්ව මාන වර්ග කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එකක් තමයි වීදුරු රසදිය උෂ්ණත්ව මානය තියෙනවා. වීදුරු මධ්‍යසාර උෂ්ණත්ව මානය තියෙනවා. ආය සංඛ්‍යාංක උෂ්ණත්ව මානය නැත්නම් ඩිජිටල් තර්මෝමීටර් එක තියෙනවා. වීදුරු රසදිය උෂ්ණත්ව මානයේදී මොනවද පාවිච්චි කරන්නේ? රසදිය තමයි පාවිච්චි කරන්නේ. රසදිය පාවිච්චි කරන්න වැදගත් වෙන කරුණු 3ක් ගැන අපි සඳහන් කරා. එකක් තමයි මේක පුරුල් පරාසයක ද්‍රවයක් විදියට තියෙනවා. හරිද? ආය මේකේ ප්‍රසාරණය ඒකාකාරී ආය මේක හොඳ තාප සන්නායකයක්. හැබැයි දැන් රසදිය උෂ්ණත්වමාන පාවිච්චි කරන එක එන්න අඩු වෙලා තියෙනවා. මොකද මේකේ රසදිය විස සහිත හින්දා. ඊට පස්සේ තියෙනවා වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන. හරිද? එතකොට මේකේ මොනවද පාවිච්චි කරන්නේ? මධ්‍යසාර තමයි පාවිච්චි කරන්නේ. හරිද? මොනවද උෂ්ණත්ව පරාසය -115යි සෙල්සියස් අංශක 100යි. එතකොට මේක ගොඩාක් වැදගත් වෙන්නේ උෂ්ණත්වය සෑහෙන අඩු දේවල් වල උෂ්ණත්වයේ මයින්ඩ් තමයි පාවිච්චි කරන්නේ. මේකේ තර වගේම ප්‍රසාරණය ඒකාකාරයි. ඒ වගේම මේකට සාපේක්ෂව ප්‍රසාරණය වැඩි. ඒ කියන්නේ දැන් රසදිය වලදී පොඩ්ඩක් නම් ප්‍රසාරණය වෙන්නේ මොනවද? අපේ මධ්‍යසාර වල නම් ගොඩක් ප්‍රසාරණය වෙනවා. ආයේ මධ්‍යසාර ආවරණ හින්දා මේක පාට කරලා තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඩිජිටල් තර්මෝමීටර් පාවිච්චි කරනවා. දැන් ගොඩාක්ම පාවිච්චි කරන්නේ මේක. ඒකට හේතුව තමයි මේක පාවිච්චි කරන්න ලේසි හින්දා. හරිද? එතකොට මේක කෙලින්ම මොනවද අපිට ඒක දශම ස්ථානත් එක්කම අපිට උෂ්ණත්වය කියව ගන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වයේ මයින්ඩ් පරිමාණ තුනක් පාවිච්චි කරනවා. ඒක තමයි සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින්. එතකොට මේවා ඔක්කොම හදන්න පාවිච්චි කරලා තියෙනවා එක නිශ්චිත උෂ්ණත්වයක්. හරිද? ඒවට කියන අපි මොකද්ද? වෙනස් වෙන්නේ නැති උෂ්ණත්ව දෙකක් පෘථිවියේ හැමතැනටම එක එකයි. හරිද? ඒවට කියනවා අපි අචල ලක්ෂ කියලා. එතකොට අචල ලක්ෂ මෙතනදී දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් අයිස් දියවීම, අනිත් එක ජලය හිමාලය බවට පත්වීම. එතකොට සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින් වලට අදාළව ඒ ටික මේ වගුවේ දීලා තියෙනවා. ඒවා අතර අර වෙනස ගත්තොත් එහෙම ඒ වගේ කොටස් ගානක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද? තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය අපිට ඒකට කියන්න පුළුවන් නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්න පුළුවන්. ඒක සෙල්සියස් වලින් ගත්තොත් මෙයා -273යි සෙල්සියස්. ඒක කෙල්වින් වලින් ගත්තොත් එහෙම ඒක කෙල්වින් බිඳුවයි. හරිද? එතකොට කෙල්වින් බිඳුව තමයි පෘථිවියේ තියෙන්න පුළුවන් අවම උෂ්ණත්වය. ඒකට හේතුව තමයි ඒ වෙලාවේදී තියෙන මොකක් හරි හැදිලා තියෙන දේවල් වල අංශු වල තියෙන චාලක ශක්තිය බිඳුව. එතන චාලක ශක්තියක් තියෙනවද? නැහැ. කිසිම චාලක ශක්තියක් නැහැ.